කඩා වැටීමම තමයි. ඉතින් ඒ කට්ටිය අයින් කරලා හරි විදියට හරි ගමනක් යන්න. ආදරණීය යාළුවෝ ඉන්නවද? ආදරණීයම යාළුවෝ ඉන්නවා මගේ. යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? මගේ ඉන්න යාළුවෝ 6 දෙනෙක්. එච්චරද ඉන්නේ? නෑ ගොඩාක් ඉන්නවා. ආදරණීයමයි කියන්නේ මගේ. ළඟම ඉන්නේ යාළුවෝ. එයාලද ඔයාගේ හයිය? අනිවාර්යෙන්. ඒ කට්ටිය නැත්තම් ඔයා වැටෙන වෙලාවට කවුද අල්ලගන්නේ? ඒ කට්ටියම තමයි ළඟින්ම ඉන්නේ. ඒ කට්ටිය නැත්තම් අද මම මෙතන කොල්ලොන්ට යාළුවෝ ඕනේ. අනිවාර්යෙන්ම ඕන. නැත්තම් පිස්සු වැදෙනවා. කොල්ලෙක්ට යාළුවෝ නැති වුණා. කට්ටිය කියනවා කෙල්ලෝ හින්දා යාළුවෝ නැති වෙනවා කියලා කොල්ලන්ට. කෙල්ලෝ හින්දා යාළුවෝ නැති වෙනවා. හැබැයි නැති කරගන්න එපා. ඒ තැනට හදාගන්න එපා තමන්ගේ ආදරේ. යාළුවෝ නැතුව කොහොමද ජීවත් වෙන්නේ? කොහෙද තැනකට ගිහිල්ලා ආතල්ලයක් දාන්න? කන්න බොන්න ඒ හැමදේටම හැමතිස්සෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් එකයි කියන්නේ ආදරයත් එක්ක බෑ. යාළුවෙක් ඕනේ ජීවිතේට නැත්තම් ට්‍රැක් පයින්නවා. යාළුවෝ අවශ්‍ය කරන මොහොතේදී හැමදාමත් හිටියා. අනිවාර්යෙන්ම. එදත් හිටියා. අදත් ඉන්නවා. අනිවාර්යෙන්. හෙටත් ඉන්නවා. අනිවාර්යෙන්. ඒ තමයි යාළුවෝ. යාළුවෝ. බෙමින්දගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. අපි කවදායි හම්බෙන්නේ. අපි ඉක්මනටම හම්බෙන්න ඕනේ. ඉක්මනටම අපි ඒක තුළ වැඩක් කරමු. අනිවාර්යෙන් වැඩක් කරමු. ඉස්සරහට අපි මේ අවුරුදු 2026 බෙමින්දත් එක්ක ලස්සන වැඩක් කරන්න සූදානම්. ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න කියලා කියනවා. සාර්ථක